සුබ දවසක් යාළුවනේ. ඔයාලා සියලු දෙනාටම ගුරු පුහුණුව සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට අයදුම් කරලා සම්මුඛ පරීක්ෂණයකම් මග බලාගෙන ඉන්න ඔබ හැමෝටම වැදගත් පුවතක් කරගෙනයි අද මම ආවේ. දැන් විද්‍යාපීඨ සම්මුඛ පරීක්ෂණවලට අදාළ නාම ලේඛන සහ උපදෙස් නිකුත් කිරීම ආරම්භ වෙලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවි හරහා මේ තොරතුරු දැන් ලබා ගන්න පුළුවන්. දැන්ට නිකුත් කරලා තියෙන තොරතුරු අනුව විශේෂ අධ්‍යාපන සිංහල මාධ්‍ය හා ආහාර හා පාරිභෝගික තාක්ෂණ දෙවන මාධ්‍ය යන විෂයන්වලට අදාළ නාම ලේඛන සහ උපදෙස් දැන්ටමත් නිකුත් කළ අවසානයි. ඔබ මේ විෂයන් අයදුම් කළ කෙනෙක් නම් වහාම අදාළ වෙබ් අඩවියට ගිහින් ඔබේ නම තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න. තව මේ ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි අනිත් විෂයන්වල ලැයිස්තු වෙන්නේ කවදද කියන එක. දැන්ට තියෙන තොරතුරු අනුව අනෙක් සියලුම විෂයන්වලට අදාළ නාම ලේඛන ඉදිරි දින කිහිපය ඇතුළත නිකුත් කිරීමට නියමිතයි. ඒ නිසා දිගින් දිගටම වෙබ් අඩවිය පරීක්ෂා කිරීම වැදගත්. තවත් මේ කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි සම්මුඛ පරීක්ෂණයට යන්න කලින් මොනවද ලෑස්ති කරගෙන යන්න ඕනි කියලා. අධ්‍යාපන සහතික විදියට ඕලෙවල් ලේලවල් මුල් සහතිකපත් සහ ඡායා පිටපත් අනන්‍යතාවය තහවුරු වන විදිහට ජාතික හැඳුනුම් පත හෝ විදේශ ගමන් බලපත්‍රය පදිංචිය තහවුරු කරන සහතිකයක් ලෙස ග්‍රාම නිලධාරී සහතිකය ඔයාලගේ තියෙන වෙනත් සහතික ක්‍රීඩා හෝ බාහිර ක්‍රියාකාරවලට සහතිකත් අරගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේ අලුත්ම තොරතුරු ඉක්මන්න දැනගන්න අපේ චැනල් එක සස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔබගේ යාළුවන්ට ෂෙයා කරන්න. හැමෝටම සුබ